හෙලෝ සුභත් නෑ සතුටත් නෑ හරිම දුක්බර දවසක්. මේ තියෙන්නේ මහියංගනේ රිදී කොටලිය පාලම. ඉතින් මේ අද දවසේ ඇවිල්ලා දෙසැම්බර් 27 වෙනි දින. ඔන්න ඉතින් අපිත් ආවා රිදී කොටලිය පාලම බලන්න කොහොමද තත්ත්වය කියලා. ඉතින් ඒක බලලා අපි ගියා මහවැලි ගඟ බලන්න. අම්මෝ වතුර හරිම සැරයි. ගොඩාක් අය පාලම මැදට ගිහිල්ලා වතුර බලන්න කියලා ගිහින් තියෙනවා. ඒක හරි භයානක වැඩක්නේ. මම නම් වීඩියෝ කරන්නවත් මැදට ගියේ නෑ. අයින ඉඳන් බැලුවා. අයින ඉඳන් බැලුවත් හරිම බයයි. ඒ තරම් වතුර හරිම සැරට යනවා. ඉතින් ඔන්න ඒ ටික බලලා එනකොට අර අපි කලින් බලලා ගිය රිදී කොටලිය පාලම ළඟ වෙලා තියෙන දේ. වතුර උඩිනුත් ගහලා ඇවිල්ලා සෑහෙන දුරක් ඇවිත්. ඉතින් අපේ අම්මලා කියන විදියට නම් ලොකු ගම් වතුරක් එයාලා ඉපදුනත් හරි දාලත් නෑ. ඔහොම පොඩ්ඩක් දැම්මට එක රැයක් ගිය හැමදේම විනාශ වෙලා යන්න උදේ වෙනකොට වතුර බැහැලත් ගියා. ඒ වෙද්දි මෙන්න මේ වගේ සෑහෙන විනාශයක් වෙලා තියෙනවා. බලන්න කොච්චර දෙනෙක් අසරණ වෙලාද කියලා. මේ මඩ තට්ටු අයින් කරන්න කොච්චරනම් මහන්සි වෙන්න ඕනේද? ඒ වගේම නැති වුණ දේවල් කී දෙනෙකුගේ හීන බොඳ වෙලා ගියාද? මේ තියෙන ඉතින් මහියංගනේ තත්ත්වය තමයි. හැමෝම අස් කරනවා. ජීවිත ගොඩක් කඩා වැටිලා මේ මොහොත වෙනකොට. හරිම දුක්බරයි. ඒ වගේම කෑමෙන් බීමෙන් ඇඳුම් පැළඳුමින් ගෙවල් දොරවල් අස් කරගන්න උදව් උපකාර කරන්න දස දෙසින් අපිට පැමිණියා. ඒ හැමෝටම ගොඩාක් පිං.